අපි දෙන්න ඉගෙන අද යා ජයග්‍රහණය කරන්නේ. සිංහල කවුද කිරේ? Yeah. Stop. I heard screams around 1 in the morning. Yeah. You were shouting. And it was shouting on them. No kisses for you, bro. Makeup, okay? ඉන්දු අපිට ඩ්‍රෙස් කරනවා විතරක් නෙමෙයි අපිව බලා ගන්නවා. තරංග වන්ද ගන්න ඕන කාර් එකේ වන්ද. දෙහි නෙමෙයි ජම්බෝල කපන්න ඕනේ මේවට. Hey guys, welcome back to today's vlog. As we all know, this is supposed to be another beautiful and a cheerful time of the year. Hey, if you haven't seen our previous vlog, අපේ කලින් vlog එක තාත්ති චූටි හදපු කේක් එක ඒක බැලුවේ නැත්නම් ඒකත් බලන්න ගිහලා ඒ වගේ මේක බලපු හැමෝටම හදවතින්ම thank you කියලා කියනවා. මම කොහේ ගියත් ඉතින් බට්ටන්ගේ ආදරේ මට අනිවාර්යයෙන්ම තියෙනවා. ඒක මට ගොඩක් වටිනවා. Before we begin the vlog for today, our whole family is here to wish you a prosperous and a very happy Sinhala and Tamil New Year. මේ vlog එකේ මුලදීම ඔයගොල්ලෝ දකින්න ඇති ලොකු දුවගේ චූටි දුවගේ ඇඳුම් දෙක එයාලා ෆිට ඔන් කරන්න ගිය සුමුදු ළඟට නිගම්බොල්ල ස්ටයිල් බ්‍රයිඩල් අපිට ගොඩාක් හැම අවස්ථාවකම ඒ කියන්නේ දිනේෂ්ගේ මෙගා ස්ටාර්ස් අපිට ස්පෙෂල් ඉවෙන්ට් එකක් ඒ වගේ එකී මේකී නොකී සිල්ම දෙයට උදව් වෙන්නේ අපේ සුමුදු. ඉතින් සුමුදු ආදරේ මතක් කරන්න ඕනේ මගේ දුවලා දෙන්නගේ ඇඳුම් දෙක ලස්සනට කරලා දුන්නට ඒ වගේම දැන් ඕගොල්ලෝ මේ දකින්නේ සලෝන් ඉන්දුමාලා. ඉන්දුව දන්නවා ෆීල්ඩ් එකේ ගොඩක් දෙනෙක් වගේම ඔයාලා හැමෝම හරිම ඩෙඩිකේටඩ් ඒ වගේම හරිම ටැලන්ටඩ් බියුටිෂන් කෙනෙක් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න. ඉතින් හිරු තරු අවුරුදු එකකට යන්න අපි හතර දෙනාම ඉන්දුගේ සලෝන් එකට ඇවිල්ලා තමයි මේ ලෑස්ති වෙන්නේ. ඔගොල්ලෝ ගොඩක් දෙනෙක් දැකලා ඇති සෝෂල් මීඩියා වල මෙනුගේ මානුල්ලිය. චූටි දුව දැනට ලංකාවේ අපි කන්සිඩර් කරනවා ඉන්න යංගස්ම බියුටිෂන් කියලා. ඇත්තටම හරිම ටැලන්ටඩ් දුවක්. මගේ චූටි දුවගේ වයස වුණාට එයා දන්නවා මේ වැඩේ ලස්සනටම කරගෙන යන්න. ඉතින් අක්කිවයි නංගිවයි දෙන්නවම එයාගේ අතින් තමයි හැඩ උනේ. vlog එකේ අන්තිම වෙනකන් අනිවාර්යයෙන්ම බලන්න. අවුරුදු උත්සවයේ තරඟ කරපුවා අපි කරපු කියපු හැමදේම තියෙන්නේ මේ vlog එකේ අන්තිමට. මග අරගන්න එපා. Stop. I heard screams around 1 in the morning. Yeah. You were shouting. It was shouting. මෙනුගි කියන්නේ මගේ හොඳ යාළුවෙක්. ඉතින් එයා මගේ මේකප් එක කරද්දි අපිට පොඩ්ඩ වෙලාවක් ගියා. අපි ගොඩක් හිනා වෙනවා, කතා කරනවා. ඉතින් එයා ඇත්තටම කියනවා නම් ගොඩක් ඉක්මනින් මේකප් එකක් දාන එක්කෙනෙක්. ඒ වුණාට මගේ මේකප් එක දාද්දි අපිට ගොඩක් වෙලා ගියා. ඒ මොකද අපි දෙන්න කියවනවා ඉවරයක් නැහැ. ඉතින් අම්මගේ මේකප් එක කරේ ඉන්දු ආන්ටි. ඒ වගේම ඉන්දු ආන්ටිගේ ඇසිස්ටන්ට් කෙනෙක් තමයි මගේ, අක්කිගේ, අම්මිගේ තුන් දෙනාගේම hair එක හැදුවේ. ඔව්. නේද බලන්න. වත් කැමති නෑ නේ. ලොකු ඔය දානවට. Earrings එක විතරක් දාන්නත් පුළුවන්. හරිද? ඉතින් පාන්දර 6ට 6:00 පටන් ගත්ත වැඩේ ටිකක් වෙලා ගියා. ඉවර කරගන්න අපේ මේ පැටවු ටික ගේ අපේ මේ කතාව බහ ටිකක් වැඩි වෙච්ච හින්දා. ඉතින් කියන්න ඕනේ අද මගේ ඔසරියක වගේම දිනේෂ්ගේ සරම හදන්නේ සලෝන් ඉන්දු ඇන් මාලාසා මංජු අයියා. මංජු අයියා තමයි ඩිසයින් කරලා කලර්ස් ඔක්කොම සිලෙක්ට් කරලා අපිට කිව්වේ. මංජු අයියා කියන්නේ ඉන්දුගේ ආදරණීය හස්බන්ඩ්. You love me? That's best. Baba wage Baba makeup, okay? අනේ දැනි මේ ඔයා වෙන දවසක ඇවිල්ලා මේ ඩැනින් ටිකේ ලොගෝ එකක් දාගන්න ගෙදරින් ඉන්න එක පස්සේ. Proceed me now. Say yeah, say. Go say. I love you. It's so weird. Say it. Amen, Danny. No, I have it close. ඉතින් ඕගලන්ට සෝෂල් මීඩියා වල සලෝන් ඉන්දු ඇන් මාලාසාරි කියන පේජ් එකට ගියාම ඒගොල්ලන්ගේ මේ හදන කස්ටමයිස් කරලා ඕගලන්ට අවශ්‍ය විදිහට හදලා දෙන හැම ටා එකක්ම බලා ගන්න පුළුවන්. ඕගලන්ටත් පුළුවන් ඒගොල්ලන්ට කියලා
ඒ විදිහට ඔයගලන්ගේ අවශ්‍යතාවයත් ඉෂ්ට කරගන්න මේ ඇඳුම් සම්බන්ධයෙන් තියෙන. කියන්නකෝ උම්මා සේ උම්මා ආන්ටි බලන්න ආන්ටි කියන්නේ දිනේෂ් vlogs channel එකේ ඕගොල්ලෝ මේ vlog එක දකිනකොටත් හිටු TV එකේ මේ program එක telecast වෙලා ඉවරයි. ඉතින් ඒ ඕගොල්ලෝ ටෙලිවිෂන් එකේ දැකපු රූප රාමු වලට වඩා එතනින් එහාට ගිය ඒ විස්තර සිද්ධි ටික ඕගොල්ලෝ මේ vlog එකේ අවසානයේට ඕගලන්ට දකින්න හම්බෙනවා. ඉතින් මම හිතනවා ඒ වගේම අපි හිතනවා ඕගොල්ලෝ ඒක enjoy කරන්න ඇති කියලා මේ නිවාඩු දවස්වල. Amma she said I love you. අද too homey නේ. ඔව්. පව්. ඉන්දු අපිට ඩ්‍රෙස් කරනවා විතරක් නෙමෙයි අපිව බලා ගන්නවා. කණ්ඩ දෙනවා, බොණ්ඩ දෙනවා ආපු වෙලේ ඉඳන්. ඔව්නේ. ඔව් ඔන්නෝ ඉමු. ඇඳගෙන දැන් ඉඳගෙන ඉමු. කලින් දවසේ රෑ ඉඳලා තමයි අපි රෙඩි වෙන්නේ. ඉතින් මංජු අයත් මමත් මගේ වයිෆුත් ඉන්දුවක්කත් අපි කට්ටියම ඊට කලින් දවසේ රෑ පාටි එකක් arrange කරලා අපි කට්ටිය හරි සතුටින් ගියේ. හරි ලස්සනට කාලේ ගත වෙලා උදේ ඉතින් පටන් ගත්ත වෙලා ඉඳලා ඉතින් ඒගොල්ලෝ අපිව ලස්සන කරා. thank you හැම දෙයකටම සහ ගොඩාක් ස්තුතියි අපි වෙනුවෙන් ඕගොල්ලෝ ගොඩාක් මහන්සි වුණාට. මගේ දිහා බලන්නද එතකොට? ඔය යටි ඉඳලා අතට ටික නෑ ලොකු බෝඩ් එකක් අරන් ඉන්න. දමානේ සුහුරු මට මතක නැහැ කෙරුවේ. Now it's time to go to the place where the program is being held. ඉතින් අම්මිගේ ඇඳුමට මැච් වෙන්න ඒ මැටීරියල් එකම මට සර්ම මහලා දුන්නේ මංජු අයියමයි. ඉතින් thank you so much මංජු අයියේ. ඉන්දුවක් කිය ඔය දෙන්නටම ගොඩක් thank you කියන ගමන් දනුකට එලස් මතක් කරන්න ඕනේ මගේ සහෝදරයා මට මගේ සරමට ගැලපෙන විදියට කුර්තා টොප් එකක් මට ලෑස්ති කරලා දුන්නේ දනුක ටේලර්ස්. අපේ දනුක thank you so much දනුවා. ඒත් එක්කම සුමුදුවක්කටත් ගොඩක් thank you. ආදරේ කට්ටියටම. Okay. Hi. hello ඔව් අසන් සමගින් මේ මොකද මේ අසන් කරදර අරන් ආව අන්ද ගන්න ඕන කාර් එකේ වන්ද. මං හරි ආසයි ආදී මහත්තයාගේ දාලුකෙට. ඇත්තටම ඔසරියන්දම ඒක වෙනම දෙයක්. ඒ වගේම මගේ චූටි සුරංගනාවියෝ දෙන්න හරි ලස්සනයි සමුදුනාගේ කරලා තියපු ඇඳුමට. ඇත්තටම හරිම කාලෙකට පස්සේ හරිම කම්ෆර්ටබලි අපි ඇඳගෙන ගිය ෂෝ ඇඳුම් ටිකක්. thank you ඔයගොල්ලෝ හැමෝටම. මෙන්න ඉන්න අපේ චන්දිය. කැලුම්ගේ පොඩි එකා. කැලුමා ඔයා බොරු කියනවලු වැටෙන්නේ නැහැලු. ඔව්. බලන්න අදින විදිය. ආරේ. ඒයි. නෑ. ඔහොම තිබ්බ එක වැටුණා මූණට. දෙහි නෙමෙයි ජම්බෝල කපන්න ඕනේ. ඉතින් අපේ ඕනේ. ලොකු හෙට්ටි ඉස්සුවා ඩ්‍රෝන් එකකින් ෆෑන් එක විදිහට යූස් කරන්න ගිහිල්ලා නළලටම ඩ්‍රෝන් එක පතිත වෙලා. නළල හොඳටම තුවාල කරගෙන තමයි හිටියේ. ඒකට තමයි කිව්වේ දෙහි නෙමෙයි කපන්න ඕනේ ජම්බෝල කියලා. මොකද මං කිව්වා ඇස්වා කටවා තමයි ඔයාට කියලා. ජම්බෝල කපලා තමයි දැන් ඇස්වා කටව නැති කරගන්න හදන්නේ. Hi Shooty.
වෙනවා මේ මට පොඩි වැඩක් කළා ඉන්නේ. කොම්පියුටර් එක්ක ගිහලා ප්‍රසන්න නිකරු කරගෙන ආවා. ඒකයි ඉතින් මේ යනවා. අවුරුදු දෙකම තුක රසමසුව. අම්මෝ මට බෑ. අම්මෝ. ආව්. සෝරි. ඇවේ නැතත් කමන්නේ. යා එන්න බෙදානේ. Hi. අම්මා බැලුවා මොකද කියලා එක පාට. පාරටම ආදරයක් දෙන්න. කෙන් වයින් එතන ෂොට් එක ගහලා තින්නේ. ඒකයි අර ඒක මතක් වෙනවා. වැඩි කරා ළමයි ඒ ලස්සනයි. අම්මෝ. ෂූට් එක යන අතරමැද්දේ අපි හැමෝට පිටින් දවල් කෑමෙනුත් සංග්‍රහ කරා. ඉතින් ඒ අතරේ ඔන්න අපි කට්ටිය යනවා TikTok අත් ටිකක් අරගන්න. ඒවත් නැතුව බැහැනේ නේද? Hello. Here. Here. අපි හැමෝම ලන්ච් එකක් අරගෙන ආයෙමත් ඉතින් කට්ටිය ලෑස්ති වෙනවා ෂූට් එකට. ඉතින් අකිලත් මවත් වොයිස් කට්ස් වගේක් තිබ්බා දෙන්න. ඒකත් දෙන්න රෙඩි වෙන ගමන් තමයි හිටියේ. අම්මේ අපි උන්දන ප්ලෑන් කරපු කි වැඩි වුණා කරගන්න ඕනේ අපි දෙන්න ඉගෙන අද යා ජයග්‍රහණය කරන්නේ මේ ජයග්‍රහණය පිටුපස්සේ හිටියේ අපි දෙන්න. yes අපේ ෆ්ලෑෂ් එකේ මාගේ බීමත් වටනන මම වැඩිට තරම් ගෑවිට පස්සේ අයියේ දැම්ම බෑව තලෙට ගහන දෙන්නවා. දැන් මොකද අරේ මරාගන්න අපි මාරු වෙනවා ඉංග්‍රීසියෙන් නම් ගෙදර යනවා හිරුතරු පවුල් අවුරුදු ලස්සන විදිහට කාලය ගත වුණේ අපි කට්ටියම සතුටු වුණේ විනෝදනේ ඔන්න ওই විදිහට තමයි. ඉතින් ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපි ඒ දවසේ සතුටින් කාලය ගත කරපු ඒ ලස්සන වැඩසටහන ඕගොල්ලෝ බලුවා. thank you. සුබ දවසක්. ආදරේ කොල්ලන් මොන්ටම. say hi. Hi. එහෙම තමයි අපේ හිරු තරු අවුරුදු බ්ලොග් එකේ ගියේ. හොඳට කිව්වා මට හොඳට කිව්වා මොකද අසනීප තත්ත්වෙන් ඉන්න මම අපි කොට දාගත්තේ මෙයා. thank you. Thank you. Vlog එක බලුවට thank you so much.
තා බ්ලොග්ස් එන්න තියෙනවා. බයි බයි.